ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරනවා අපිට අනේ ඉතින් යුද්ධ වැඩි වෙලා හරි තෙල් නැති වෙලා හරි ආණ්ඩුව වැටෙනවා නම් හොඳයි. විපක්ෂද මිනිස්සුන්ට තෙල් නැති වෙලා හරි කන්න නැති වෙලා හරි මිසයිල් එකක් මෙහෙට වැටලා හරි කමක් නැහැ. ආණ්ඩුව වැටෙනවා නම් හොඳයි. ඕකේ. විපතක් ඇත්තටම. සාපයක් මේක. දැන් අපිට අලුත් ප්‍රශ්නයක් ඇවිල්ලා. අපි මොකද කරන්නේ නේද? මැද පෙරදිග යුදමේ තත්ත්වයක් ඇවිල්ලා. ඒක අපි ගන්න තීන්දුවක් නෙවෙයි. ඒක ඇමරික එක්සත් ජනපදයේ මැද පෙරදිග රටවල් ඊශ්‍රායලයේ ඒ විසින් ගත්තු තීන්දුව. ඉතින් තාම ඒක තියෙනවා. කවද විරෝධී කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න බෑ. තේ රටවල ආර්ථිකය විනාශ වෙනවා, මිනිස්සු මැරෙනවා, එයින් මෙහෙට ගන්නවා, මෙහෙන් එහෙට ගන්නවා. බැඩපුර ප්‍රහාර වදින්නේ තෙල් සම්පත තියෙන තැන් වලට. නැව් මාර්ග වැහෙනවා. එතකොට ඒ ප්‍රශ්නේ අපිට එනවා. අපි ඒකට මුණ දෙන්න ඕනේ නැද්ද? මුණ දෙන්න ඕන. මුණ දෙන්න ගියාම දුෂ්කරතා තියෙනවා. අපිට ඉස්තර තරම් ගමන් යන්න බැරි වෙනවා. ඒක ආණ්ඩුව වරදක්ද නැහැ. මේ තත්ත්ව ප්‍රශ්නේ. ඉතින් අපි ඒකට මුණ දෙනවා. කොහොමද මුණ දෙන්නේ? දැන් මේ අර අපේ සහෝදරයත් කිව්වා. උපල් සහෝදරයත් කිව්වනේ. අපි මේ සමරෝ කරන්න හිටියේ මෙහෙම නෙවෙයි. ලොකුවට සෙනග ගොඩක් ගෙනල්ලා. හැබැයි අපි කල්පනා කරා මේ වෙලාවේ බස් අරගෙන යන එක වියදමත් වැඩි, තෙල් නාස්තියත් වැඩි නිසා අපි මෙහෙම ශාලා කීපයක සරලව කරමු කියලා කල්පනා කරා. අපි දාගත්තු රැස්වීම මාලා අපි ගොඩක් නතර කරා එහෙම කරා. ඉතින් එහෙම තමයි. අපිට අපේ ජීවිතයේ කිසියම් ප්‍රමාණයකින් පොඩි පොඩි වෙනස්කම් කරගන්න ඕන ප්‍රශ්නයක් කාමයකට මුහුණ දෙන්න. එහෙම බැරි කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක බාධාවක් අපිට. ඒ නිසා අපිට ස්වභාවික විපත් වෙනවා. ඉතින් ඒවා මුහුණ දෙන්න ඕනත් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. අපේ රටේ විපක්ෂ වගේ විපක්ෂයක් මතෙන් ලෝකේ කොහෙවත් අපි දැකලා නැහැ. දැන් විපක්ෂයේ වැඩේ මොකද්ද? විපක්ෂක වැඩේ තමයි ආණ්ඩුවට විවේචනය කරමින් තමන් අතර බලය ගන්න හදන එකනේ. ඒ ගැන විවාදයක් අපට නැහැ. ඒක තමයි තියෙන්නේ. විපක්ෂයක් ඕන වෙන්නේ. හැබැයි කොහොමද බලය ගන්න ඕනකම තින්නේ? ආණ්ඩු විවේචනය කළ බලය ගන්න ඕනකම තියෙන ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මොකක් හරි පොඩි සාධාරණ ක්‍රමයකටනේ. මේ විපක්ෂයට එහෙම එකක් නැහැ. ඉවසන්නත් බෑ. ඉවසීමත් නැහැ. ජනයා සංවිධානය කරන්න තේරෙන්නේත් නැහැ. මිනිස්සු අතරට යන්නේත් නැහැ. ඔබ කල්පනා කරලා බලන්නකෝ. ඔබට මතකයි අපි ජාතික ජන බලයක කොට නගලා පළවෙනි ඡන්දෙට මුණ දුන්නාම අපි ගත්තේ ඡන්ද කීයද? අපි 3යි ඡන්ද ගත්තේ. අපි වැරදුනා. අපි මොකද කරේ? අපි ඊට පස්සේ දැවැන්ත ව්‍යාපාරයක් පටන් ගත්තා ජනතාව එකතු කරන්න. ජනතාව දැනුවත් කරන්න, බලවේග එකතු කරන්න. අපි ආණ්ඩුවට බැන බැඳලා හිටුවේ නැහැ. අපි ජනතාව එකතු කරා. අපි NPP එකේ කොට්ටාස් සභා කොට නැගුවා. දිස්ත්‍රික් සමුළු තිබ්බා, ආසන සමුළු තිබ්බා. ජනතාව එකතු කරා. අපි කාන්තාව එකතු කරා. ගැහණු අපි එක මිටට. අපි අපේ වෘත්තීවේදීන් එකතු කරා, විශ්වවිද්‍යාල ආචාර්යවරු එකතු කරා, වෛද්‍යවරු එකතු කරා, විද්‍යාඥයෝ එකතු කරා. අපේ විශ්‍රාමික සොල්දාදුවෝ එකතු කරා, විශ්‍රාමික පොලිසිය මහත්වරු එකතු කරා, ව්‍යාපාරිකයෝ එකතු කරා. එකතු කරලා හැමොත් එක්කම කතා කරලා ප්‍රතිපත්ති හදලා සාකච්ඡා කරලා විශාල මහජන ව්‍යාපාරයක් නිර්මාණය කළා තමයි මේ බලය ගත්තේ. නැතු නිකන් කුමන්ත්‍රණ කළා නෙවෙයි. නිකන් ඉබේ වැටුනම ගන්න බලන් හිටලා නෙවෙයි. විශාල වෙහසක් දරලා බිමත් එක්ක විශාල දේශපාලනයක් කළා, ජනතාව දැනුවත් කළ බලය ගත්තා. දැන් විපක්ෂ මොකද කරන්නේ? ඒගොල්ලෝ බලන් ඉන්නේ ඔටුන්න කුණු කාණු දෙක ඇවිල්ලා ඔලුවට වැටෙන එක. එතකන් කුමන්ත්‍රණ කර කර ඉන්නේ. ඒ කියන්නේ රටට විපතක් වෙලා හරි Tamanට බලය එනවා නම් හොඳයි කියලා හිතන විපක්ෂ ලෝකේ දැකලා නැහැ මේක ඇරෙන්න. අපේ රටේ කැරෙන්න. හැමතිස්සෙම බලන් ඉන්නේ මොකද්ද? රට විපතක් වෙනකම් බලන් ඉන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා හැමතිස්සෙම මිනිස්සු පාරට බැලලා ආණ්ඩු පෙරලනවා කියලා. මේවා හැමතිස්සෙම වෙන්නේ නැහැ. ඒවා හරිය කලාතුරකින් ඉන්නේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා මාස 6න් 6ට ඒ වගේ දේවල් වෙනවා කියලා. එසා ගණන් කී ඉන්නවා. මොකද්ද? දැන් ඔය අපි ආණ්ඩු ගත් දවස් හිට කියනවනේ. දෙසැම්බර් වල අරගලක් අරබුදයක් එනවා. මිනිස්සු පාරට බහිනවා, ආණ්ඩුව එලවනවා. එතකොට ඒගොල්ලෝ ආපහු එනවා. දෙසැම්බර් පහ වුණාම මොකද කියන්නේ? අප්‍රේල් වල මේක වෙනවා කියලා ආයෙ දින තියනවා. ඒ අප්‍රේල් පහ වුණාම ආයෙ දෙසැම්බර් කියනවා. දැන් ගිය දෙසැම්බර් පහ වුණානේ. දැන් මේ අප්‍රේල් කියලා තියෙනවා. දැන් අප්‍රේල්නේ නේද? දැන් කවුරු පාරට බහිනවනේ. ජනතාව පාරට බහලා ඉන්නවා, සාප්පු යනවා, බඩු ගන්නවා, ඇඳුම් ගන්නවා. ඒකට නම් පාරට බහලා හැබැයි ආණ්ඩු පෙරලන්න බැලලා නැහැ. එහෙම ජනතාවට ඕනකමක් නැහැ. මේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි ජනතාවට ඕනේ. අපි හිතනවා අපේ රට ජනතාව ආණ්ඩු පෙරලන්න නෙවෙයි පාරට බහී ඕන මොකද්ද? ආණ්ඩුව රකින්න ඕනොත් එම පාරට බහලා හරි ආණ්ඩුව රකින්න පුළුවන් කියලා විශ්වාසයක් අපිට තියෙනවා ජනතාවගේ පැත්තේ. එහෙම ජනතාවක් මේ ආණ්ඩුව හදලා තියෙනවා. මේගොල්ලෝ හිතන් ඉන්නේ අරබුදයක් කියලා මිනිස්සු පාරට බහලා ආණ්ඩුව එළුවම ඒගොල්ලෝ නිකන් ලාභයට ඇවිල්ලා මේක අල්ල ගන්න කියලා හිතන් ඉන්නේ. ඒ නිසා එහෙම ප්‍රාර්ථනා කරනවා. එහෙම විපක්ෂයක් තියෙනවා. ඉතින් ඒ විපක්ෂයේ ඒ කරන කුමන්ත්‍රණ වංචා ඒවට දරාගෙන ඒවට මුණ දීගෙන යන්න අපට සිද්ධ වෙලා තියෙනවා.
අපි හිතනවා ඒකට අපිට පුළුවන් කියලා. මොකද ඔය කාටත් වඩා දරා ගැනීම හැකියාව අපට තියෙනවා. දේශපාලනයේදී අතිශය වැදගත් මොකද්ද? දරා ගැනීම හැකියාව. දරා ගැනීම හැකියාව අපට තියෙනවා. ඒ දරා ගැනීම හැකියාව අපට ආවේ 1971 අරගලයේ දරා ගැනීම වල ඉඳලා ආපු ඒ ආදර්ශය අපි ගාව තියෙනවා. ඒ නිසා අපිට ඒගොල්ලන්ගේ ඔය කුමන්ත්‍රණ වගේ ඒවට මුණ දෙන්න අමාරු වෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් ජනතාව කුපිත කරන්න උත්සාහ කරනවා. කල්පනා කරලා බලන්න. ඒගොල්ලන්ට හේතුවත් ජනමාධ්‍යත් පාවිච්චි කරලා නැති ප්‍රශ්න හදන්න උත්සාහ කරමින්. අර තෙල් හිඟ වෙලා දවසක් විතර තෙල් හිඟ උනේත් නෑ ඇත්තටම. තෙල් හිඟ වෙයි කියලා හිතපු වෙලාවේ මොකද කරේ? කෘත්‍රිම ලෙස තෙල් පෝලිං හදන්න උත්සාහ කරා. අතන පෝලිං මෙතන පෝලිං ඉවර වෙන්න යනවා යන්න නේ. එහෙම උත්සාහ කරේ නැද්ද? උත්සාහ කරා. සමහර නාලිකාවල අපි දැක්ක සමහර නාලිකාවල නේද? පෙන්න උත්සාහ කරා අනිත්‍යයත් පොලිමට යවවන්න. ඉතින් රටකට එහෙම පුළුවන් ද ජීවත් වෙන්න? Tamante වෙනම දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනයේ තියෙන ප්‍රතිපත්ති තියෙන ඒ ඉදිරිපත් කරන ප්‍රතිපත්තිවලට මිනිස්සු එකතු කරනවා. ඒක වෙන කතන්දරයක්. ඒකට බාධාවක් නැහැනේ. හැබැයි මේ වගේ පටු ලෙස වැඩ කරන ප්‍රශ්නයක් වට පස්සේ ප්‍රශ්නේ වවාගෙන කාලා හරි බලයට එන උත්සාහ කරනවා නම් කවුරු හරි කෙනෙක් ඒක ජනතාවට හිත කර එකක් නෙවෙයි. ඒගොල්ලෝ ගැන පුදුම වෙන්න එපා. මොකද ওই විපක්ෂීන් එක කණ්ඩායමක් තමයි බලය සඳහා පාස්තු ප්‍රහාරය දක්වා ගියේ කියලා මිනිස්සුත් එක කරන්නේ. මිනී මතින් බලය ගන්න සැලසුම් කරපු එකක්ගේ පාස්තු ප්‍රහාරය කියලා අපේ සමාජ මතයක් තියෙනවා. ඒ මතය ඒගොල්ලෝ දිනපතා තහවුරු කරනවා. දැන් මේ දවස්වල ගත්තම පාස්තු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ ඉස්සරහට යමින් තියෙනවා. අපි ඒව කතා කරන්න ඕනේ නැහැ මොකද ඒක පරීක්ෂණ නිසා. හැබැයි යද්දි මොකද වෙලා තියෙන්නේ? ඒක ඉස්සරහට යනකොට ඒක වෙනස් කරලා අවධානය වෙන පැත්තකට දාන්න අන්න මහා මූලකරුව පොත් ලියනවා. නේද? මහා මූලකරුවන් දැන් හැමෝම හොයන්නේ. ඇත්ත මහා මූලකරුවන් පැත්තට පරීක්ෂණ යනකොට නෑ එයා නෙවෙයි මහා මූලකරුව මෙන්න මෙයා කියලා අර ළඟදී ආදීක් පොතක් ලියලා දැම්මා. මිනිහ හැබැයි හොඳ වෙලාවට මහා මූලකරුව ටික පෙන්නුවා අපිට නේද? පොත බාර ගන්න ඇවිල්ලා මහා මූලකරුව සෙට් එකම හිටියා බාර ගන්න ඇවිල්ලා. ඉතින් එහෙම කරන්නේ. ඒ නිසා ඇත්ත විත්තිකරුව ඇත්ත වැරදිකරුවා හංගන්න රකින්න පොත් ලියනවා. ওই වැඩේම කරා අර මොකද්ද මේ මහ බැංකු බඳුන් කර වංචාවෙලාවෙත් ඇත්ත වංචාව වහන්න පොත් ලියව කට්ටියක් ඒගොල්ලෝ. ඒක නිසා මම කියමින් හිටියේ මොකද්ද එවැනි බාධා අපට තියෙනවා ඒක ඇත්ත. හැබැයි ඔබ අපි මොකද කරන්න ඕන කම තියෙන්නේ? අපට බොරු කියාවි දිනපතා බොරු කියනවනේ. කොච්චර බොරු කියනවද? බොරු කියනවා අවලාද ගහනවා. ඔබ දන්නවා අපේ පක්ෂය වැඩ කරන්නේ කොහොමද කියලා? අපි ස්වේච්ඡාවෙන් වැඩ කරන පක්ෂයක්. දැන් වෙන කවුරු හරි ආණ්ඩුවක් හදන්න මොකද වෙලා තින්නේ? වෙන කවුරු හරි ආණ්ඩුවක් හදුවා නම් ඒ පක්ෂයේ ඉන්න ඔක්කොම ටික ආණ්ඩුවේ තනතුරු ගන්නවද නැද්ද? ගන්නවා. හැබැයි අපේ පක්ෂයේ ගොඩක් සහෝදරවරු සහෝදරිලා වැඩ කරන කට්ටිය සංවිධායකවරු ආණ්ඩුවේ තනතුරු අරගෙන නැහැ. තාමත් අපේ පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරු ආසන සංවිධායක සහෝදර පූර්ණ කාලීනව තාමත් පරණ වගේ වැඩ කරනවා තනතුරු ගන්න කියන ආණ්ඩුවල. ඇයි අපි මෙහෙම වැඩ කරන්නේ ස්වේච්ඡාවෙන්? අපට ඕනකම තියෙන තනතුරු නෙවෙයි මේක වෙනස් කරන්න. තනතුරු ගත්තු සහෝදරු ගන්න මොකක් සඳහාද? ඒත් ගන්න තනතුරුන් වැජමෙන නෙවෙයි. ඒ Tamante පවර වගකීම ඉටු කරලා මේ සමාජය වෙනස් කිරීම සඳහා ඉස්සරහට යන්න. එහෙම කැප කරන්න පුළුවන් කියලා ඔප්පු කරව පක්ෂ ලංකාවේ ගොඩක් නැහැ. ඒක තියෙන එකයි. ඒක තමයි ජාතික ජනබලවේගය. ඒක හදන්නේ කැපකිරීම සම්බන්ධ ආදර්ශය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට ආදර්ශාවේ 1971 සිට කරපු මේ පරිත්‍යාගයේ අරගලෙ. කෙනෙකුට රටක් වෙනුවෙන් තමන්ගේ දැනුම, තමන්ගේ අධ්‍යාපනය, තමන්ගේ කාලය සියල්ල කැප කරලා ජීවිතෙත් කැප කරන්න පුළුවන් නම් එවැනි ව්‍යාපාරයක් පරද්දන්න කාටවත් බෑ. නිසා අපි සහතික කරනවා නව සමාජයක් නිර්මාණය කරන්න අපි පටන් ගත්ත ගමනක් තිබ්බා 1965 ඉඳලා 71 අපේ සෞදුණු දීපුදන් සිද්ධ වුණා. අපි පහුගිය කාලේ බලයට ආවා. ඒක ඇතුලේ අපි දන්නවා අපිට අභියෝග තියෙනවා. හැබැයි අපේ දීපුදු සහෝදරුන්ගේ ධෛර්ය, ශක්තිය, අධ්‍යක්ෂම සියල්ල එකතු කරලා අපි මේ තිබ පියවර අවසන් ජයග්‍රහණ දක්වා නතර නොකර ජනතාවත් එක්කෙන් යන්න අපිට හැකියාව, ශක්තිය, ධෛර්යය තියෙනවා කියන සහතිකය ඔබට දෙන්න පුළුවන්කම තියෙනවා.